සුබ දවසක් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා විසා කිචන් channel එකට. ඔන්න අද මම ගෙනත් තියෙන්නේ බණ්ඩක්ක වලින් ආස්මී හදන විදිහ. මුලින්ම බණ්ඩක්ක ටික හොඳින් සෝද ගන්න. මම මෙතන බණ්ඩක්ක ග්‍රෑම් 200ක් විතර අරන් තියෙනවා. ඊට පස්සේ සිහින් කෑලි වලට කපා ගන්න ඕන. ඊට පස්සේ කපාගත්ත බණ්ඩක්ක කෑලි වලට මේ වගේ වතුර ස්වල්පයක් දාලා පැය භාගයක් විතර වහලා තියාගන්න. පැය භාගයකට පස්සේ බලනකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ හොඳින් අතින් පොඩි කරගන්න ඕන බණ්ඩක්ක ටික. ඊට පස්සේ පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන පොඩි කරගත්ත බණ්ඩක්ක ටික අපි ඒකට දාගමු. දාගෙන නානු ටික අපි වෙන් කරගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි නානු ටික තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන හාල් පිටි ග්‍රෑම් 400ක් අරගෙන තියෙනවා. ඔයාලා කැමති ප්‍රමාණයන් වලින් ගන්න. හාල් පිටි ටික මේ වගේ හොඳින් හලා ගන්න ඕන. දෙසරයක් විතර හොඳට හලා ගන්න. මොකද පිටි එක හොඳට සියුම්ව තියෙන්න ඕන. ඊට පස්සේ ලුණු ස්වල්පයක් දාලා මිටි කිරි වලින් අපි මේ මිශ්‍රණය හොඳින් අනාගමු. ඝනකම් මිශ්‍රණයක් තමයි අපිට හදා ගන්න ඕන. මෙන්න මේ ගානට මිශ්‍රණය තියෙන්න ඕනේ මේ වගේ ඝනකමට. මම මේකෙන් පිටි ටිකක් අයින් කරගන්නවා. පස්සේ ඕනිනුත් ගන්න. අපි දැන් නානු ටික ටික දාලා මිශ්‍රණය හදාගමු. එකවර ඔක්කොම දාන්න යනවා. ටික ටික දාලා අනා ගන්න. හැම තිස්සෙම ඇඟිලි වලින් උඩට උසලා බලන්න පදම හරියට ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ පදම එනකන් අපි හොඳින් අනා ගන්න ඕන. ඇඟිලි වලින් උඩට උස්සලා වන්නකොට මේ වගේ නොකැඩී පල්ලෙහාට වැටෙනවා නම් ඒ පදම හරි. දැන් තෙල් එකක් ලිපේ තියාගෙන ඒක හොඳින් රත් වෙන්න තියන්න ඕන. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ ඇඟිලි වලින් තමයි මිශ්‍රණේ තෙල් එකට දාගන්නේ. ඔයාලට මේකට ආස්මී හැන්දක් උනත් භාවිතා කරන්න පුළුවන්. නැත්නම් හිස් ටින් එකක් අරගෙන ඒක යටින් සිහින් සිදුරු හදලා මේ මිශ්‍රණේ තෙල් එකට දාගන්න පුළුවන්. දැන් ඔය වගේ බැදීගෙන එනකොට මෙන්න මේ වගේ දෙකට නමාගෙන කොන් වලින් මෙන්න මේ වගේ තද කර ගන්න ඕන. දැන් හොඳින් බෙදුනට පස්සේ අපි තෙල් එකෙන් අයින් කරගමු. බෙදුනට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ බෙදගත්ත ආස්මී ටික මෙන්න මේ වගේ මුට්ටියකට යට කඩදාසියක් එලලා මේ වගේ අහුර ගන්න ඕන. අහුරගෙන සතියක් විතර තියන්න ඕන තෙල් බේරෙන්න. මේකට ගැමි ව්‍යවහාරය කියන්නේ කටු ආස්මී කියලා. අපි දැන් ආස්මී එකට දාන පැණි මිශ්‍රණය හදාගමු. මම මෙතන සීනි ග්‍රෑම් 50ක් අරගෙන තියෙනවා. වතුර ස්වල්පයක් මේ විදිහට දාලා සීනි ටික දිය වෙනකන් කරුගා ගන්න. මෙන්න මේ වගේ අන්තිම බිඳුව වැටෙන්න වෙලා යනවනේ ඒක තමයි හරි පදම. ඊට පස්සේ අපි කලරින් ටිකක් එකතු කරගමු. දැන් මේ සතියකට පස්සේ තෙල් බේරෙන්න තියලා ගත්ත ආස්මී ටික තමයි මේ තියෙන්නේ. දැන් අපි මේ ආස්මී ටික නැවත සැරයක් බෙදගමු. නැවත සැරයක් බෙද ගන්නකොට ගොඩක් වෙලා තෙල් එකේ තියන්න එපා. පාට වෙනස් වෙනවා. ඒ නිසා මේ වගේ අනිත් පැත්ත දාලා ඉක්මනින් ගන්න. මේ වගේ එකින් එකට ආස්මී ඔක්කොම ටික අපි බෙදගමු. මෙන්න මේ විදිහට තමයි ආස්මී ටික තියෙන්නේ. දැන් අපි අර සීනි පැණි එකෙන් ඔයාලා කැමති විදිහට මෙන්න මේ ආස්මී එක හැඩ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ ගෙදරදී ආස්මී හදලා බලන්න. හරිම රසයි. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම මගේ channel එක subscribe කරන්න. පෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.